අයිබෝන් අද බුකියේ දවමක් යන්න අපි එකතු වෙමු. පහුගිය දවස් ටිකේ වැඩ රාජකාරී අධික නිසා අපි බුකියේ දවස් දෙකක තොරතුරු අද වැඩසටහනින් එකට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. මුලම මෙන්න දේ ගයනී දික්කුඹර දානවා සාක්ෂි නිහඬ කරමින් කිරීම ඛේදවාචයක් කියලා. මේ කපිල චන්ද්‍රසේන මහතාගේ ඒ මරණය නිසා සාක්ෂි නැතිවීම ඇත්තටම ඛේදවාචකයක් කියලා මේ පෙන්වන්නේ. මොකද ඔහුත් සමගම මේ ආභාස කරන දෙනුව සම්බන්ධව සාක්ෂි ගොඩක් වැළිලා ගියා. ඉතින් මෙන්න මේක ඛේදවාචකයක් කියලා තමයි මේ පවසන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මෙතන තවත් තියෙනවා ඩොක්ටර් රමිත මෙන්න එකට ප්‍රතිඋත්තරයක් දාලා මේ මොකද්ද දාන පෝස්ටුව සාක්ෂි ගොඩක් එක්කවා එළියේ ඉන්න රිස්ක් එක ගැන එක අපිට ගන්න බෑ ජෙහාන් කූබියෝ එකේ දෙබසක් මෙන්න උපටමින් ඔහු මොකද්ද කියන්නේ රංගරාජපක්ෂගේ සිද්ධියට කූබියෝ දෙබස් නැද්ද දන්නේ නැහැ ඩෝබීන්ට කූබියෝ වගේ ගූ ගොඩවල් මතක් වන්නේ රාජපක්ෂලාට ඇඟිල්ල දික් කරන්න ඕන වෙලාවට විතරයි පව්වකුන් කියලා. ඒ කියන්නේ මේ අපි දැක්කා දැන් මේ රංගරාජපක්ෂගේ මරණයේදී ඇයි මේ කූබියෝ සාක්ෂිත් එක්ක එළියේ ඉන්න එකේදී මේ කූබියෝ දෙබස එළියට එන්නේ නැතුව මේ කපිල චන්ද්‍රසේනගේ විතරක් මේ ඩෝබින් කියලා මෙතන සඳහන් කරන්නේ JVP පාක්ෂිකයන්ට මේ කපිල චන්ද්‍රසේකර මරුණාම විතරක් කූඹියෝ දෙබස් එළියට එන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි මෙතන මේ මතු කරන්නේ. මෙතන ඊට පස්සේ තවත් තියෙනවා මෙන්න පෝස්ටුවක් කපිල ගුණවර්ධන රාජපක්ෂලා තාමත් සක්‍රිය සිටින බව ආණ්ඩුව තරයේ මතකයේ තබා ගන්න. මේ මොවුන් මේ JVP පාක්ෂිකයන්ගේ පැත්තෙන් කියන්නේ මේ සියල්ලම මේ රාජපක්ෂලා තමයි මේ සිද්ධි වලට සම්බන්ධව කියලා කියන්නේ. අනේක තමයි ඉස්සල්ලා අර දොස්තර රමිල් කියලා තිබ්බේ මේකට විතරද රාජපක්ෂලා මත වෙන්නේ. එතකොට රංග රාජපක්ෂගේ මරණයට මේ කූඹියෝ එක ආණ්ඩුව යටපැවීමක් නැද්ද කියලා තමයි කියන්නේ. අපිට ආරංචි වුණා පහුගිය දවස්වල මේ ටිල්වින්ගේ මෙන්න CM නිවුස් කියනවා අධ්‍යාත්මික නායකයාට ඊයේ කියන්නේ පෙරේදා පළවා තත්ත්වයේදී නැලලා අපිට ආරංචි උයිදු කුලකුල සූරියත් ප්‍රකාශ කළා තිබ්බා මේ ටිල්වින් සිල්වාට ඇල්වින් වෙන්නම වැදිලා කියලා. ඉතින් මෙන්න මේක තමයි මේ පෝස්ට් වල මේ දවස්වල ඊයේ පහුගිය දවස්වල බුකී අපිට දකින්න ලැබුණේ. මෙන්න සුවින් මුතුකුමාරන කියන ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනන කොල්ලුපිටියේදී නිවසකදී අභිරහස් ලෙස මිය යයි. මහින්දගේ නම අල්ලස් කොමිසමට කියුවෙත් මෙයා තමයි කියලා. අපි දැක්කනේ අල්ලස් කොමිසමේදී මේ මහින්දගේ නම මෙයා කිව්වට එතන අපිට පස්සේ දැනගන්න ලැබුණා මෙයා කියවන්න බල කරා කියලා. ඒ කියන්නේ රංග දිසානායකගේ බල කිරීම මතයි මෙයා කිව්වේ කියලා පසුව දියුරුම් ප්‍රකාශනයක් ලබා දුන්නානේ. ඉතින් ඔය ඔක්කොම හුටපට තමයි දැන් හිර වෙලා තියෙන්නේ. අවසානයේ අපිට නම් කියන්න වෙන්නේ ඊටමත් වැරදි දරුණු සාක්ෂියක් නැති වෙච්ච විතරයි. මෙන්න සචිත්තික ගුණවර්ධන කියනවා නැයි 8 වෙනි විටත් IMS 5 වෙනි සහ 6 වෙනි වාරික ලැබී නැහැ. නොලැබෙන හේතු මොනවාද කියලා අපිට ලැබිය යුතු 5 වෙනි සහ 6 වෙනි වාරික නැයි වෙන විටත් ලැබිලා නැහැ. හේතු වශයෙන් මොනවාද කියලා අහලා තමයි තියෙන්නේ. අපිට මූලික වශයෙන්ම කියන්න තියෙන්නේ මේ විදුලි බිල වැඩි කිරීම ඔවුන් IMF එක කොන්දේසියක් නමුත් ඔවුන් වැඩි කරේ ඒ හිතපු තරම් නෙවෙයි 118 වැඩි කරේ ඒ යුනිට් 180ට වැඩි පුද්ගලයන්ට විතරයි. නමුත් මීට වඩා වැඩි වෙන්න ඕනේ වගේම අර බදු සංශෝධනයකුත් ඒ යුතුයි. ඒ නිසා තමයි මේවට මේ IMF වාරික පහු වෙන්නේ. ඒ වගේම මේ දිත්වා සුලි කුණාටුවෙන් ඇතිවෙච්ච බලපෑමත් තවමත් සමාලෝචනය කරලා හරියට ඉවර නැහැ. මේ නිසා IMF එක තාම ලැබිලා නැහැ. රුපියල එහෙන් කඩාගෙන යනවා. නැවතත් අර අරගලයේ කාලේ තිබ්බා වගේ ඊට පෙර තිබ්බා වගේ දවසෙන් දවස රුපියල කඩාගෙන වැටෙන ස්වභාවයක් තමයි අපිට පේන්නේ. මෙන්න හසිත කැකුලාවල අහනවා කපිල චන්ද්‍රසේන ප්‍රශ්නාතර අරගුණක් රාජපක්ෂ සාපය තාම ඉවරයක් නැහැ කියන්නේ ඕකයි. මේ ජේ.පී. පාක්ෂිකයන්ගෙන් දැනුම් එන්නේ රාජපක්ෂලාට ඒ වුණාට විධායක ජනාධිපති ක්‍රමයක් තුනෙන් දෙකක් පාර්ලිමේන්තුවේ තියාගෙන රාජ්‍ය ආයතන වල පොලිසිය බලයක් තියාගෙන රාජපක්ෂලාට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා තමයි රාජපක්ෂ කඳුරෙන් අහන්නේ. ජේ.පී. අය හිතන්නේ තාමත් මේ අනුර කුමාර මහින්ද රාජපක්ෂලා හමුවේ ලදරුවෙක් කියලා තමයි ඔවුන් හිතන්නේ. මොකද මේ විධායක ජනාධිපති වලටත් වඩා රාජපක්ෂට බලය තියෙනවා කියලා තමයි මෙතන මේ ප්‍රශ්නාර්ථ ලකුණක් ගේන්න බලන්නේ. මෙන්න සංක සම්පත් ගමගේ කියනවා මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම ගොන් වැඩේ තමයි මරණය රාජපක්ෂලාගේ කරේ තියෙන එකයි කියලා. ඒ කියන්නේ එහෙම අර ඉස්සලා කිව්වා වගේ රාජපක්ෂලාට මරණය කරේ තිබ්බොත් එතනින් පැහැදිලිවම පේනවා ආණ්ඩුවේ නොහැකියාව අනුර කුමාරගේ නොහැකියාව පොලිසියේ නොහැකියාව මොකද මෙච්චර විධායක බලතල පොලිස් බලතල තියාගෙන හමුදා බලතල තියාගෙන ඒත් රාජපක්ෂලාට බලය තියෙනවා නම් මේක රාජපක්ෂලාගේ කරේ දැම්මොත් ඒක ලොකුම ගොන් වැඩක් කියලා. ඊට පස්සේ මෙන්න මිහිරන්ගේ වාසනා කියන සිරා සිද්ධි මේවා කියලා දාලා තියෙනවා. මොකද්ද දාලා තියෙන්නේ 103 103 තියෙන එවුන් දැඩි සටනක 155ක් තියලා නවගුණ වැල අත ගන්නවා කියලා. 155ක් තියාගෙනත් 103 තියෙද්දි ජේ.පී. අය මහා සටන් පාට කියාගෙන දරුණුවට කෑ ගහගෙන ආපු විදිය මතකනේ. දැන් මේ 155ක් තියලා 140 ගානක් පැනලා 50ටත් වැඩිය පැනලා තුනෙන් දෙකේ බලය තියෙද්දි මේ දැන් ඒකෙන් සම්පූර්ණ කන පිට පෙරලලා මේ නවගුණ වල අත ගාමින් ඉන්නවා කියලා කියන්නේ අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය නීති රීති අවශ්‍ය දේවල් ගන්න නැහැ කියලා තමයි මේගොල්ලෝ මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ. වෙන්න අරවින්ද හබක්කලගේ පෝස්ටුවක් මේ ආණ්ඩුව ගෙවිදර යවන්න හිතන්නවත් එපා.
පහම මෙහෙම අදින්න දෙන්න. ඊට පස්සේ තමා ජෙප්පන්ව සසර වසරතුරු එපා වෙන්නේ. මොහු කියන්නේ තවත් මේ වෙන දේවල් දැම්මම අරින්න එපා. තවත් මේ ප්‍රශ්න වැඩි වෙලා මිනිස්සුන්ට එපා වෙනකම් අවුරුදු 5 අදින්නම දෙන්න. එතකොට නැවතත් JVP ආණ්ඩුවක් සසර වසනතුරු මිනිසුන්ට JVP අයව එපා වෙයි. මේ ඉක්මනට යවන්න අදහස් කරන්න එපා කියලා. වෙන දුලාරා ගුණතිලක කියනවා ස්වාමින් වහන්සේලා යොදාගෙන කුෂ්මද්‍රව්‍ය මෙරටට ගෙන සහ මෙරටදීද වෙළඳාම් කර මහමොලකරු මුසාමිල් මෞලවි ඉන්දියාවට පැන යයි කියලා අර ස්වාමින් වහන්සේලා අර 20 ගාණක් ඇවිල්ලා ඒ කුෂ්මද්‍රව්‍ය එක්ක අත්තඩංගුවට ගත්තා උනාට මහමොලකාරුවා වෙච්ච ඒ මුසිම් මෞලවි කියන කෙනා මෙන්න ඉන්දියාවට පැනා ගිහිල්ලා ඒව කොහමද උනේ මේ ලංකාවෙන්ද කොහමද ඒ කියන්නේ එයාපෝට්ටුව හරහා ගුවන්තොටුපළවල් හරහාද පැනලා ගියේ නැත්නම් හොරටද ගියේ එහෙම වෙන්නේ කොහමද ඒ වගේම මේ මහමොලකරුවාට කොහොමද සම්බන්ධ වුනේ මේ ස්වාමීන් වහන්සේලා කියන ප්‍රශ්න මතුවෙනවා ඒක ඊටාත්ම එහෙම ඇත්තටම පැනලා ගිහිල්ලා නම් මේක ඊටාත්ම දරුණු තත්ත්වයක් මෙන්න නාටු අහනවා ආණ්ඩුව මාලිමාවේ පොලිසිය මාලිමාවේ හැබැයි සාක්ෂි මකන්නේ මහින්දලු ඒ කියන්නේ අර නැවත අපි කියපු දෙයමයි නැවතත් ප්‍රශ්න කරනවා මේ ඔක්කොම බලය තියාගෙන මේ රාජපක්ෂ මහින්දට රාජපක්ෂලාට මේ ඇඟිල්ල දික් කරන එක මෝඩ වැඩක්. මොකද ඒකෙන් අනිත් පැත්තට ඇඟිලි හතරක් දික් වෙනවා. මේ ආණ්ඩුවේ මේච්චර බල තියාගෙන මේ නොහැකියාව දෝ කියලා තමයි ඇඟිල්ල දික් වෙන්නේ. මෙන්න නැවතත් අරවින්ද හබක්කලගේ පෝස්ටුවක් සජිත් ප්‍රේමදාස ඉංග්‍රීසියෙන් කතා කරන වීඩියෝ වලට හිනාව මූණු දාන උන්ට තමා හඳුනලා විජිතලා ඉංග්‍රීසියෙන් කතා කරනකොට හાર્ඩ් දාන්නේ පව් කියලා. මොකද අපිට පේනවා සජිත් ප්‍රේමදාස මහතා හරි ලස්සනට ඉංග්‍රීසියෙන් යොදලා හොඳ වචන ඒ රාජ්‍යතාන්ත්‍රික වචන යොදලා කතා කරන වෙලාවට මේ JVP පාක්ෂිකයන් හා මූණු දානවා. වුන් බලන්නේ නැහැ තේරෙන්නේ නැතුව ඇති භාගයකට සමහර විට හා මූණු දාලා ඒක විහිළුවකට ලක් කරනවා. නමුත් මේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් අහන ප්‍රශ්නට නෙවෙයි වෙන ප්‍රශ්න වලට උත්තර දීලා කියන අහන ප්‍රශ්න අහන කෙනාවත් කරකවලා අතාරියා විදියට ඉංග්‍රීසි හසුරුවන කියන දේ නොතේරෙන මේ හඳුනලා විජිතලා ඉංග්‍රීසියෙන් කතා කරද්දී මේ ජෙප්පම්ම හාත් දානවා. ඔන්න වෙන්න මිනිසුන්ගේ විඥාණය ඔන්න මේ රටේ ජබයියන්ගේ තියෙන උගත්කම මනෝභාවය කොච්චර පවුද කියලා තමයි මෙතන මේ අදහස් කරන්නේ. මෙන්න රත්නායක නලින් කියනවා ලයිට් බල 133කින් අඩු කරනවා කියලා ඇවිත් මේ වෙනකොට 143කින් වැඩි කරලා කෝ අර එක පිටට කියලා හුරේ දාපු නෑම්බියෝ ටික කියලා තමයි මේ අහන්නේ. දැන් මේ මොවුන්ගේ බොරු පොරොන්දු කරන්න බැරි පොරොන්දු ඇවිල්ලා මෙන්න දැන් පේනවා මේ 33කින් අඩු කිරීම කෙසේ වෙතත් 143කින් ඒ සම අඩු කිරීම කෙසේ වෙතත් අඩු ගන්න ඒ ප්‍රමාණයම තියාගෙන ඉන්න. එහෙම වෙලා නැහැ 143කින්ම මෙන්න වැඩි කරලා තියෙනවා. ඉතින් ওই ටික තමයි මේ දවස් පහුගිය දින කිහිපයකදී බුකිය රෝමයක් ඇද්දී අපිට ආරංචි උනේ. ඔබලත් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ හොඳ Facebook බුකියේ තියෙන ප්‍රොෆයිල් අපිට කියන්න අපි ඒවා subscribe කරලා ඔබ වෙත තොරතුරු ගෙන එන්නම්. එහෙනම් subscribe කරන්න. තව දවසක බුකිය රෝමකින් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.